අයිබෝන් කවුරුත් නොදන්න සජිත්ගේ රහස්සිගත රස්සාව දන්නවද? ඒ රස්සාව ගැන දැනගන්න මේ වීඩියෝ එක බලලා ඉන්න වෙනවා. කොළඹ රිමාන්ඩ් ප්‍රිසන් එක නිව් මැගසින් රිමාන්ඩ් මහර බෝගම්බර යාපනයේ අනුරාධපුර බදුල්ල බැටික්ලෝ මඩකලපුව ගාල්ල මාතර අඟුණුකොළ කලස්ස නීගමුව ත්‍රිකුණාමලය කෑගල්ල කළුතර කුරුවිට පොළොන්නරුව ගුණරාගල වාරියපොළ වවුනියා වැලිකඩ ඔයගොල්ලෝ නිකන් දැනුනේ කොයි වගේ හැඟීමක්ද? නිකන් කොන්දොස්තර කෙනෙක් වගේනේ. අපි දැකලා දිනවා කොන්දොස්තරලා නම් ඕම් බස් එකට කියනවා මේ බස් එක නවත්තන තැන් යන රූට් එකේ ඔක්කොම නගර කියනවා. ඒ වගේ මේ අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයත් මේ කියන්නේ බස් රූට් එකක්ද? මේ කියන්නේ මොකද්ද? මේ තියෙන බන්ධනාගාර ලිස්ට් එක. දැන් මේකට අත්‍යවශ්‍යද? මේ පාර්ලිමේන්තුව අපි අහලා තියෙන පාර්ලිමේන්තුව දවසක් කැඳවන්න කෝටි 2ක්ද කොහෙද යනවා මුදල් වියදම. ඉතින් මේ තරම් ලොකු ජනස්කන්ධයක් වියදම් කරලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජොබ් එක මේ බන්ධනාගාර ලිස්ට් එක කියවන එකද? ඔයිට වඩා වැදගත් දෙයක් කතා කරන්න ඇත්තෙම නැද්ද? ඉතින් මේ වගේ විපක්ෂ නායක කෙනෙකුට රට බාර දුන්නොත් කොයි වගේ තැනකට රට අරන් යයිද කියලා ඔයගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන්ද? එහෙනම් ඔබගේ කැමැත්ත මොකටද? මේ වගේ විපක්ෂ නායක කෙනෙක් ඊළඟට 2029 ජනාධිපති කරනවද? නැතිනම් මේ ඉන්න ආණ්ඩුවේ ආපහු ඉදිරියට අරගෙන යනවද? ඉතින් මේ වගේ ගුන් ආතල් දෙන විපක්ෂ නායක කෙනෙක් තමයි අපේ රටේ අභාග්‍යයට ඉන්නේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව මා කරුණොත් ආයේ රට බාර ගන්න කෙනෙක් රටේ ඉස්සරහට එන නායකත්වයක් තවටම අපිට පේන්නේ නැත. ඒක රටේ අභාග්‍ය කියලායි මට හිතෙන්නේ. ඊළඟ ඔබ සමට ආයිබෝවන්.